අයිබෝන් සුබ දවසක්. ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා මානව ලෝකයේ YouTube නාලිකාව වෙත. අද අපි කතා කරන්නේ ලෝකයේ තවත් අමුතුම දූපතක් ගැන. ඔබ දන්නවද ලෝකයේ ජීවීන්ගෙන් විශාල ප්‍රතිශතයක් වෙනත් කිසිම තැනක නොපෙනෙන රටක් තිබෙන බව? අද අපි යන්නේ අප්‍රිකාව අසල පිහිටි ස්වභාව ධර්මෙන් සැඟවුණු විශ්මිත ලෝකයක් වන මැඩගස්කර් වෙතයි. මේ ජීවත් වන සතුන් ශාක බොහොමයක් ලෝකයේ වෙනත් කිසිම ස්ථානික දක්නට නොලැබේ. ඒ නිසාම මැඩගස්කර් දූපත බොහෝ දෙනා හඳුන්වන්නේ මෙය වෙනම ලෝකයක් ලෙසයි. මැඩගස්කරේ පිහිටා තිබෙන්නේ අප්‍රිකාවේ නැගෙනහිර වෙරළෙන් ඉන්දියානු සාගරයේය. එය ලෝකයේ සිව්වන විශාලතම දූපත ලෙස සැලකෙන බව සඳහන් වෙනවා. ඒ වගේම වසර මිලියන ගණනකට පෙර මෙම දූපතේ අනිකුත් භූමි ප්‍රදේශවලින් වෙන්වීම නිසා මෙහි ජීවීන් විශේෂ ආකාරකින් පරිණාමය වී තිබෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. මැඩගස්කර් ගැන කතා කරන විට මුලින්ම මතක් වන්නේ ලෙමූ සතුන්ය. මෙම සතුන් ස්වභාවිකව ජීවත් වන්නේ මැඩගස්කර් තුල පමණක් වීම තමයි මේ රටේ තියෙන විශේෂත්වය. ඒ වගේම ඔවුන්ගේ විශාල ඇස්, දිග වලිග සහ විනෝදජනක හැසිරීම නිසා ලොව පුරා ජනප්‍රිය වී තිබෙනවා. ඒ වගේම ලෙමූ වර්ග 100 ගණනකට වඩා මැඩගස්කරේ තුල හඳුනාගෙන තිබෙනවා කියලා තමයි අපට සඳහන් වෙන්නේ. මැඩගස්කරේ ප්‍රසිද්ධ වීමට තවත් විශේෂ කාරණයක් වන්නේ බැබොබ් ගසය. මෙම දෙවැන්ත ගස් බිමට උඩින් මුල් වැඩුණු ගස් වැනි පෙනුමක් ඇති නිසා බොහෝ සංචාරකයන්ගේ අවධානය දිනාගෙන තියෙනවා. විශේෂයෙන්ම Avenue of the Baobab නම් මාර්ගය මැඩගස්කර්හි ජනප්‍රියතම මාර්ග අතරින් එකක් කියලා තමයි සඳහන් වෙන්නේ. හිරු බැස යන වෙලාවේ මෙම ගස් දැකීම අමතක නොවන අත්දැකීමක් බව සංචාරකයෝ පවසන්නේ. මැඩගස්කර්හි අද්විතීය ස්වභාවය. මැඩගස්කර් තුල වර්ෂා වනාන්තර, කඳුකර ප්‍රදේශ, වියලි වනාන්තර සහ සුන්දර වෙරළ තීරයන් දැකිය හැකිය. මෙහි ඇති ශාක සතුන් බොහොමයක් ලෝකයේ වෙනත් කිසිම තැනක දක්නට නොලැබෙන බව තමයි සුවිශේෂී කාරණය වෙන්නේ. ඒ නිසා විද්‍යාඥයන් මැඩගස්කරේ හඳුන්වන්නේ ජෛව විවිධත්වයෙන් නිදානයක් ලෙසයි. මිනිසුන් සහ සංස්කෘතිය. මැඩගස්කර්හි ජනතාව මලාගේස් ලෙස හැඳින්වේ. ඔවුන්ගේ සංස්කෘතිය අප්‍රිකානු සහ ආසියානු බලපෑම්වල එකතුවක් කියලා තමයි සඳහන් වෙන්නේ. මෙරට ප්‍රධාන භාෂාව වෙන්නේ මලගේසි භාෂාව වන අතර ප්‍රංශ භාෂාවද බහුලව භාවිතා වේ. කෘෂි කර්මාන්තය සහ දීවර කර්මාන්තය බොහෝ ජනතාවගේ ජීවනෝපාය මාර්ගය කියලා තමයි සඳහන් වෙන්නේ. සිත්ගන්නා කරුණු. මැඩගස්කරය ලෝකයේ විශාලතම වැනිලා නිෂ්පාදකයන්ගෙන් එක්කෙනෙක් කියලා තමයි සඳහන් වෙන්නේ. ඒ වගේම තමයි ලෝකේ චෙමෙලෙන් සතුන් විශාල ප්‍රමාණයක්ද මෙහි ජීවත් වෙනවා. තවදුරටත් මෙරට ඇති ජීවීන්ගෙන් බොහෝ දෙනා වඳවීමේ අවදානකට මුහුණ දී සිටිනවා කියලා තමයි සඳහන් වෙන්නේ. මැඩගස්කර් යනු සරල දූපතක් නොවේ.
එය ස්වභාධර්මය විසින් නිර්මාණය කළ අද්විතීය ලෝකයකි. ලෙමූ සතුන්ගේ සිට දැවැන්ත බැවෝබැබ්ගස් දක්වා මැඩගස්කරය අපට පෙන්වන්නේ පෘථිවිය කොයිතරම් පුදුමාකාර ස්ථානයක්ද යන්නයි. ඒ වගේම තමයි ඔබට මැඩගස්කර් වෙත යාමට අවස්ථාවක් ලැබුණොත් ඔබ යනවද කියලා පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකකින් සඳහන් කරන්න. මෙවැනි ලෝකයේ විශ්මිත ස්ථාන ගැන තවත් වීඩියෝ සඳහා මානව ලෝකේ channel එක subscribe කරන්න. ඔබට සුබ දවසක්.